හෙලෝ ආයුබෝවන් කියලා පිළිගන්න එවලූෂන් මේ channel එකට. ඉතින් අද ටිකක් වෙනස් විදිහේ තමයි තියෙන්නේ. පොඩ්ඩක් අද මේසෙ උඩ නෙමෙයි නිකන් අද ඇඳුරට පොඩ්ඩක්. ඉතින් අද පොඩි අදත් තියෙන පොඩි රිවිව් සීන් එකක් තමයි. ඉතින් අද මම කරන්න යන්නේ මගේ කියන්නේ මගේ channel එකේ තිබ්බ මම මේ මගේ short films එන්න කලින් මම trailers දානවා. ඒ trailers වල නිකන් ඒ trailers අපි පොඩ්ඩක් රිවිව් කරන්න තමයි අද යන්නේ. එහෙනම් වැඩි කතා කරන්න තු වීඩියෝ ඇතුළට යමු කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් ඉස්සෙල්ලාම මම ගන්නවා මගේ මෙන්න මේ ට්‍රේලර් එක. මේක මම මේ ගොඩක් කියන්න ඕනේ. මේක මේ පොඩ්ඩක් අර මේ දාලා තියෙන්නේ මම මේ පොඩ්ඩක් මම ෆෝන් එකේ රෙකෝඩ් එකක් දාලා ගත්තේ. ඒ හින්දා පොඩ්ඩක් ගණන් ගන්න එපා. පොඩ්ඩක් එච්චර ක්වොලිටිම නැති වෙයි. මේ ට්‍රේලර් එක විතරයි. මොකද මේ ට්‍රේලර් එක මල් ළඟ නැහැ. ඒ හින්දා මෙහෙම කරන් තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. මෙතන ඉඳන් තමයි පටන් ගන්නෙ. ඉන්න. හරි මේකේ තියෙනවා The friend තමයි the old friendship ghost කියන එක තමයි මේක මම දාලා දැන් අවුරුදු දෙකක් වෙන්න එනවා මේ ට්‍රේලර් එක දාලා. හැබැයි තාම මේ ෂෝට් ෆිල්ම් එක ආවේ නැහැ. මේක මට කරන්න බැරි වෙච්ච ෂෝට් ෆිල්ම් එකක්. මේකත් මම දාන්න බලාපොරොත්තු වෙනවා. ඒක බලමු ඉස්සරහට. ඉතින් අපි දැන් ඉස්සරහට බලමු ට්‍රේලර් එක. මේක ඇත්තටම ට්‍රේලර් එකක් කියන්නේ තමයි නෙමෙයි. මේක විනාඩි 4යි ගානක් තියෙනවා. මේක ඇත්තටම ට්‍රේලර් එකකුත් නෙමෙයි නිකන්. සාමාන්‍ය මම අර නෝමල් එකේ කරපු එකක්. හැබැයි මේ අපි බලමු. දොරටු ගන්න සීන් එකක් තියෙන්නේ. මේක මචං මම මේක සේරම ගත්තේ තනිකර රෑ. මට මතක විදිහට මේක ගත්තේ මම තනිකර රෑ. මේකේ මම මේ කොහොම හරි දාලා තිබ්බ වීඩියෝ එකක් මගේ channel එකට. මේ මම දවසකින් ෆිල්ම් එකක් හදුවා කියලා හරි මොකක් හරි වීඩියෝ මම දාලා තිබ්බා. මට ඒක හරියට මතක නැහැ. මම මේක වීඩියෝ එක මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ගිහලා බලන්න පුළුවන්. මේක හදපු විදිහ තමයි ඒකේ තියෙන්නේ. මම දැන් අද ට්‍රේලර්ස් ගැන පොඩි රිවිව් එකක් කරන්නේ. ඒ හින්දා ඒව ගැන වැඩි කතා කරන්නේ නැහැ. හැබැයි වීඩියෝ ගැනම කතා කරනවා. එහෙනම් බලමු ඉස්සරහට. මේක එහෙනම් පරණ මේ අවුරුද්දයක් වගේ තමයි මේ වීඩියෝ එක. මම පේනවා කැමරා එක මෙතන තියෙනවා රෙකෝඩ් කරද්දී.
පෝච්චිය ඇතුලේ සීන් එක තියෙන්නේ යාර. වතුර මේ දාලා තියෙන පෝච්චිය ඇතුලේ දාලා තියෙන කැමරා එක. මා හිතන්නේ මේක තමයි මල්ලගේ තියෙන පරණම ට්‍රේලර් එක. මේ කියන්නේ ෂෝට් ෆිල්ම් එක. මේක තමයි පරණම ට්‍රේලර් එක. මේ සීන් එක. රයිට්. ඉතින් මේ විදිහට තමයි මේ ට්‍රේලර් එක ඉවර වෙන්නේ. ඉතින් අපි ඊළඟ ට්‍රේලර් එකට ගිහිල්ලා බලමු. මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඉන්න. අපි බලමු ඊළඟ ට්‍රේලර් එක මොකක්ද කියලා. ඊළඟ ට්‍රේලර් එක මචං තියෙන්නේ මාස්ක් එකේ තමයි මාස්ක් 1 එකේ ට්‍රේලර් එක තමයි ඊළඟට අපිට බලන්න තියෙන්නේ. අපි බලමු ඒක. මේ මාස්ක් එකේ ට්‍රේලර් එක එච්චර ලොකු අවුලක් නැහැ. සුපිරියම හදලා තියෙනවා ඒකේ මාස්ක් 1 එකේ ට්‍රේලර් ඉස්සෙල්ලාම ට්‍රේලර් ගැන කතා කරද්දී බං මේක රිවිව් එකක් ඉන්න මට කියන්න බෑ මේවා. ඒ හින්දා ඉන්න බෑ. දැන් බං මෙන්න මේ මෙන්න මෙතන කතා කරද්දි මෙන්න මේ ෂොට් එක තියෙනවානේ. මේක මම මේ එඩිට් කර ඉද්දි ගත්තේ. කොහොම හරි මේ දැන් මම රෙකෝඩ් කරපු ටික කොහොම හරි මම ෆෝන් එකේ මම ඒ දවස් රෙකෝඩ් කරේ. ෆෝන් එක මේ කොහොම හරි වෙලේ අරන් ගිහලා තිබ්බේ මම එඩිට් කරන වෙලාවේ. මට මේ වීඩියෝ ටික ගන්න බැරි වෙලා තිබ්බා. කොහේ හරි ගමනක් හරි මොකක් හරි කියලා අරන් ගිහිල්ලා තිබ්බා ඒ වෙලේ දා. මේක දැන් කරලා අවුරුද්දක් මේකත් අවුරුදු දෙකක් වගේ ආසන්න ඒ වගේ ඇති. 24 කරේ 2000 දැන් 26 නේ. ඔව් දෙකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකේ ෆෝන් එක අරන් ගිහිල්ලා තිබ්බේ. ඒ හින්දා මට දැන් ට්‍රේලර් එක මට දාන්න ඕනේ. මට අර කැහිල්ලා තිබ්බ ට්‍රේලර් එක අදම දාන්න ඕනේ. මේ දැම්ම දාන්න ඕනේ. ඊට පස්සේ මම ඒකට ගැලපෙන විදිහට මම මේ කොළ ටික මෙහෙම අරන් මේ වෙලේ ෂෝට් එකක් ගත්තේ මේක ඒ වෙලේ ගත්තා. සෝරි ෆෝන් එක නෙමෙයි කැමරා එකේ මේ අරන් ගිහිල්ලා තිබ්බේ. කියන්නේ මොකක් හරි හේතුවක් හින්දා ඒක මේ ගන්න බැරි වෙලා හරි මට මොකක් හරි සීන් එකක් ගිහිල්ලා තිබ්බේ. මට හරියට මතක නැහැ සීන් එක. ඊට පස්සේ මම ඒක වෙනම ගත්තා. ඒ හින්දා මේ ට්‍රේලර් එකේ තියෙන්නේ ඔරිජිනල් ක්ලිප් එක නෙමෙයි. මේ මම මේ වෙලේ ගත්ත ක්ලිප් එකක්. මේක ෆිල්ම් එකේ කොහෙවත් නැහැ. ඒ ක්වොලිටි මේ ඔරිජිනල් ක්ලිප් එක. මේක ඔරිජිනල් ක්ලිප් එක. අරක ෆේක් එක. ෆේක් කියන්නේ right. එච්චරයි තියෙන්නේ මං හිතන්නේ. එච්චරයි තියෙන්නේ. right ලගිරි. මේක බලුවා මේ project 24 එකේ මේ ට්‍රේලර් එක මගේ මේකේ නෑ. මේක වෙන්නන්න විදිහක් නැති වෙයි. ඊට පස්සේ මේ unknown කියලා ට්‍රේලර් එකක් තියෙනවා. මේක නම් මේ ට්‍රේලර් එකක් නෙමෙයි. මේක මේ ආතල් එකට කරපු එකක් සාමාන්‍ය නිකන්. ඒකත් 4යි ගානක් තියෙනවා. ඒකට ඇත්තටම ස්ටෝරි ලයින් එකක් නෑ. ඒක මම නිකන් කරපු එකක්. හැබැයි ට්‍රේලර් එකක් ගන්න එක තමයි මම දාලා තියෙන හින්දා අපි ඒකත් රිවිව් කරමු දැන්. මේකේදී මේ අර නිකන් ටෙක්නොලොජි සීන් එකක් තමයි මේ කියන්නේ. මේ මෙව්වා මේ ගන්න එහෙන ගියම දුන්නා. මේක මම අර පෙන්නන්නම්. මේක ඇති මාළු දෙයක් නෑ. මේ වෛරස් එකක් සීන් එකක් තියෙන්නේ. මම මේ වෛරස් එක සිරාවට වැඩ කරනවා. ඒක මේ ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඒක හැබැයි අවුලක් නැහැ. ඒක කම්පියුටර් එකේ ස්ටක් වෙලා මේ ෂට් ඩවුන් වල ක්‍රෑෂ් වෙන සීන් එකක් තමයි තියෙන්නේ. අර එහෙම සීන් නැත්තා පොඩ්ඩක් මේකේ තියෙන්නේ.
වෛරස් එක මේ ක්‍රියේට් එක ඇත්තන වෛරස් එක වැඩ කරනවා හොඳට. ඒක එච්චරයි බ්‍රන් තියෙන්නේ ලොකු දෙයක් නෑ. ලොකු දෙයක් නෑ මම මේ වීඩියෝ එක කරන්න ගත්තට බං මට මේ මගුල මේ පර්සන් එකේ announcement එකක් තමයි බලමු announcement වීඩියෝ එක. පර්සන් එක ලොකු මේ ප්‍රොජෙක්ට් එකක් බං. ඒක මම දාන්න අනිවාර්යයෙන් මම බලනවා. ඒක ලොකු try එකක් දෙනවා. තාම මේකට මුකුත් කරගන්න බැරි වුණා. හැබැයි අපි බලමු ඉස්සරහට නේ. ඔගොල්ලෝ හිරවනවා. මේ announcement video එකයි film එක අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේ announcement එක normal එකක්. මේ කියන්නේ මේකයි ඒකයි කිසිම සම්බන්ධයක් නැහැ. මේකක් එනවා කියන්නේ ඒක නිකන් අර්ථය දෙන විදිහට තමයි මේක දාලා තියෙන්නේ. නැත්තම් ඒකයි මේකයි පරලා ගන්න එපා. ෆිල්ම් එකේ මේ announcement video එකේ කිසිම ගැළපිල්ලක් නැහැ. මේ වගේ කන්නන් නෙමෙයි කොහොමත් වෙන්නේ. කොහොමත් මේ මෙතන මේ අතටත් දෙන එකෙන් මේ කියන්නේ මම මේක මේ වෙනම එකක් කරන්නද කියලා තමයි කල්පනා කරේ. රයිට් එකට වෙනම වීඩියෝ එකක් කරමු. දැන් මේක රිවිව් කරමු. You think that I'm crazy? You think that I'm crazy? No, I'm not crazy. රයිට් මචං මේ ලෝගෝ එක බින්දර් ස්ටුඩියෝ තියෙන්නේ. දැන් බින්දර් ස්ටුඩියෝ නෙමෙයි එවලූෂන් ආමේ බ්‍රෑන්ඩ් ඒක තමයි එන්නේ. ඒකෙන් තමයි දැන් රිලීස් වෙන්නේ මේ බින්දර් ස්ටුඩියෝ එක දැන් නැහැ. මේ දැන් අලුත් නමක් තියෙන්නේ. ඒකෙන් තමයි coming soon. රයිට් announcement එකත් බැලුවා. අපි මේ පර්සන් ටයිටල් මියුසික් එක මම රිලීස් කරලා තිබ්බා මේ චන්ද්‍රන් සිටි කියන එක. මේ ඒක සාමාන්‍යයෙන් මේ මම ඒ වීඩියෝ හැදුවේ ඒක තමයි ඒක හයිලයිටින් මේ මියුසික් එක BG එක. ඒකට හයිලයිටින් වීඩියෝ එකක් තමයි මේ හදලා තියෙන්නේ. මේ ඉතින් මේකත් බලමු. මේක ට්‍රේලර් එකක් ගන්නට තමයි වැටෙන්නේ. හැබැයි මේකේ අර වීඩියෝ එකේ අර සාමාන්‍යයෙන් අර එන ටික අපි දාලා තියෙන හින්දා මේකත් අපි බලමු. ඒක ට්‍රේලර් එකක් ගන්නට තමයි අපි ගමු මේ වෙලාව හැටියට. මම මේ මෙවුව ගැන නම් දැන් නම් කතා කරන්නේ නැහැ. මේක ගැන මම 4-5 විදිහට වීඩියෝ දාලා කතා කරලා තියෙනවා. කලර් ග්‍රේඩින් වල ඉඳන් සේරම ටික. මම මේකේ වගකීම දෙයක් කතා කරන්නේ නැහැ. මේක නිකන් බලන එක කරන්නේ. රයිට් ඉතින් ඔන්න සුපිරියට ආව ඉතින් කතා කරන්නේ නැහැ. පොඩි මිස්ටේක් එකක් කළා තියෙනවා. මම අර මේක දාගෙන නෙමෙයි ඉන්නේ. අර මේ ජැකට් එකේ උඩ ගැල්ල ඒකයි එතන ආපහු දාගන්නේ. ඒක අර මේකට හින්දා දාලා තියන්නේ. ඒක ලොකු අවුලක් නෙමෙයි. ඒක සාමාන්‍යයි.
රයිට් ඉතින් මේ දැන් ෆිල්ම් එකේදී සාමාන්‍යයෙන් දැන් මේ වීඩියෝ එකේ තියෙන කොටස් වෙනස් වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. ඒක මේ දැන් මේක දැන් මම මචං කරලා තියෙන්නේ දැන් මං හිතන්නේ මේක කරේ 2025 නේද? හරියම ඩේට් එක මතක නෑ. කොහොම හරි 2025 ද යා ඉඳන් නෑ මචං 2024 කරලා තියෙන්නේ. 2024 9 වෙනි මාසේ වාගේ තමයි මේවා කරලා තියෙන්නේ. ඉතින් දැන් අවුරුදු දෙකක් වාගේ නෑ දෙකක් නෙමෙයිනේ. සිය දැන් බාගෙන අවුරුද්දාගෝයි මාස ගාණක් වාගේ වෙනවා. ඉතින් ෆිල්ම් එකේදී මේ තියෙන චරිත වෙනස් වෙන කතා වෙනස් වෙන්නේ නැහැ. මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් ඒවා සාමාන්‍ය වෙනස් වෙන්න පුළුවන් බොහෝ දුරට. අපි බලමු ඉස්සරහට. රයිට් එතකොට තව මොනවද මට තියෙන්නේ පෙන්නන්න. රයිට් ඉතින් අපිට අන්තිම ට්‍රේලර් එක තමයි බලන්න තියෙන්නේ මං හිතන විදිහට. ඔව් අන්තිම ට්‍රේලර් එක. මාස්ක් 2 එක මේ ළඟදී ආව එක. බලලත් ඇති. ඒ beginning of secret story of ඉස්සෙල්ලා ගොඩාක් දැමේ මේ මාස්ක් එකේ වන් එකේ මේ ඒවා තමයි ඉස්සෙල්ලා දැමේ ට්‍රේලර් එකට. අවසාන ටිකේ තමයි මාස්ක් 2 එකේ තියෙන කොටස් ටිකක් දැම්මේ. මේ ඒවා ටික තමයි. මාස්ක් reloaded version right coming soon මේ දැන් coming වෙලා තමයි ඒක තියෙන්නේ. right එහෙනම් එච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ. මම හිතන්නේ විදියට ඔව් එච්චරයි තියෙන්නේ. ඔයාලා කියන්න තියෙන්නේ දැන් මම ළඟදී මේ තොරණ ගෙදර vlog tour review එක ඒක ඔයාලා බලන්න නැත්නම් දැන් මම බලන්න සහ මගේ අනිකුත් videos බලන්න. ඉතින් ඒ විදිහට අපි මම මේ දැන් දැම්මා මේ මාස්ක් 1 and 2 එකේ combine full movie එකක් දැම්මා. ඒක ඔයාලා බලුවේ නැත්නම් දැන් මම බලන්න පුළුවන්. ඒක බලලා ආදල්ලක් ගන්න කිසිම වෙනසක් කරලා නැහැ. ඒ ෆිල්ම් දෙක එකට combine කරලා තියෙන්නේ. දැන් ඔයාලා 1 2 වෙනම බලන්න ඕනේ. දැන් මම ඒක ස්ථානිකර මේ full එකක් විදිහට අරගෙන තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඒකත් බලන්න නැත්නම් දැන් මම බලන්න. ඉතින් මේ link මම description එකේ දාලා තියන්නම්. ඒ වගේත් තව අපේ channels තියෙනවා. Evolution Army TV vlog channel එක, අපේ Big Damn My Music channel එක සහ Tech Binda කියලා channel එක. ඒ තුනත් වල subscribe කරන්න නැත්නම් subscribe කරන්න, බලන්න නැත්නම් ගිහලා අතට ගිහලා බලන්න පුළුවන්. මේ main channel එකේ මම tag කරලා මේ main channel එක ඇතුලේ තියෙනවා. ඒ channel තුන මම දාලා ඒවට ගිහලා බලන්න පුළුවන්. තව අපේ TikTok pages තියෙනවා. ඔයාලා follow කරලා තියාගන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහිල්ලා එන්නම් මේ Evolution Army channel එක. දැන් මම subscribe කරලා තියාගන්න. ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.